අපි කතා කළා by function. එහෙනම් අපිට ඊළඟට තියෙන දෙවෙනි කාරණාව තමයි by priority නැත්නම් ප්‍රමුඛතාවය අනුව. අපි කිව්වා වගේ අපේ ප්‍රශ්නේ ඉතා ගැඹුරු හා විශ්ලේෂණාත්මකව අපි බලන්න නම් මේ කර්ම වර්ග හතරම එකිනෙකට වෙන්ව අරන් බලනවා වගේම ඒවා එක්ව ක්‍රියා කරන්නේ කොහොමද කියලා බලන්නත් ඕනි කියලා අපි මුලින්ම සඳහන් කළා. එතකොට අපි දෙවෙනි ස්ටෙප් එක විදිහට අපි මෙතනදී බලමු by function එවත් ක්‍රියාකාරීත්වය අනුව කියන කර්ම වර්ග සහ ප්‍රමුඛතාවය අනුව කියන කර්ම වර්ග එකිනෙකට එක්ව ක්‍රියා කරන්නේ කොහොමද කියන එක. මේ බුදුදහමේ කර්ම විද්‍යාව ඉතාම සංකීර්ණ නමුත් වැදගත් කොටසක්. අපි සවිස්තරාත්මකව මේක පැහැදිලි කරගමු. කර්මයේ කාර්ය සහ ප්‍රමුඛතාවය ඒවා එක්ව ක්‍රියා කරන ආකාරය බලනකොට ඔයාලට තේරෙයි මෙතන තමයි මේ ලොජික් එක තියෙන්නේ කියලා. ඒ කියන්නේ මේ සංකල්ප දෙකේ වෙනස හොඳින් තේරුම් ගන්නකොට පිට වෙනස් කරන්න පුළුවන්, අපිට තීරණය කරන්න පුළුවන් අපේ වර්තමාන ජීවිතයේ අපිට බලපාන දුක් වගේම සැප කොහොමද තීරණය කරන්නේ, අපි කොහොමද ඒක ප්‍රයොරිටයිස් කරගන්නේ කියන එක. ක්‍රියාකාරීත්වය අනුව කියන කර්මයට චැලෙන්ජ් එකක් වෙලා කොහොමද මේ ප්‍රමුඛතාවය අනුව කියන කර්මයේ බලය සහ පිළිවෙල ගොඩනගා ගන්න කියන එකයි මෙතනදී අපිට ඉතාම වැදගත් වෙන්නේ. ප්‍රමුඛතාවය අනුව කියන කර්මයක් කාරණා හතරකට බෙදෙනවා. ගරුක, ආසන්න, ආචින්න හා කටත්තා විදිහට. මේවා එකිනෙකට ස්වාධීන වෙන්නේ නැහැ. ඒවා එකිනෙකට බලපාමින් එකිනෙක සමග ගැටෙමින් තමයි එක්ක ක්‍රියා කරන්නේ. මේ තේරුම් ගැනීමට අපි උපමාවක් බලමු. රථයක් සහ රියදුරෙක් ගැන සිතා. ක්‍රියාකාරීත්වයේ අනුව කර්මය අනුව රථයේ යාන්ත්‍රික කොටස වගේ හරියට නික. එන්ජින් එක, තිරිංග, සුක්කානම සහ රෝද. මේවා කුමක් කරයිද? ෆන්ක්ෂන් එක අනුව කුමක් කරයිද? යන්න තීරණය කරනවා. එන්ජිම රථය ඉදිරියට ගෙනියනවා, තිරිංග වලින් නවත්වනවා, සුක්කානමෙන් හරවනවා. ෆන්ක්ෂන් එක අනුව ඔන්න ඕකයි රථය ඇතුලේ වෙන්නේ. ඒ ප්‍රමුඛතාවය අනුව කර්මය යනු රියදුරා වගේ හරියට. රියදුරා තීරණය කරන්නේ කොතැනට පළමුව හැරවිය යුතුද? කවදා තිරිංග ගැසිය යුතුද? කුමන මාර්ගයකට යා යුතුද යන්නයි. ඔබට ඊටාම පැහැදිලි කර්මය විදිහට රථයක් තිබුණත් මේක කොයි වෙලාවෙ කොතැනට යන්න ඕනද, කොතැනට හරවන්න ඕනද කියන තීරණය තියෙන්නේ අපේ අතේ, රියදුරා අතේ. රියදුරා නැත්නම් රථය අහමුදු ලෙස දුවන්න, රථය නැතුනම් රියදුරාට ක්‍රියා කිරීමට කිසිවක් නැහැ. ඒක නිසා කර්මය, කාර්ය හා ප්‍රමුඛතාවය යන දෙකම එකට වැඩ කරන්න කියන එකත් ඔළුවේ තියාගන්න.